ගෙන් මේ සුරය අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා. දැන් මට අද ප්‍රතිඵලයක් එවලා තියෙනවා. මෙයාලා මගෙන් සුරය ගන්නකොට මෙයාලට දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා කියලා. උංගෝ ගැටලුවක් නෑ මල්ල මේක දාගමු. අද මට ප්‍රතිඵලය එවලා තියෙනවා. බලමු කොහොමද මෙයාගේ ප්‍රතිඵලය කියලා. මට ගොඩක් පින් සිද්ධ වෙනවා ඇත්තටම. මොකද මම දැන් මාස තිරුවන් සරණයි අයියේ කොහමද? මම වොයිස් එක දාන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඔයාලට හරියන්න ඕනේ. මට ගොඩක් පින් සිද්ධ වෙනවා ඇත්තටම. මොකද මම දැන් මාස 6කට විතර කලින් ගෙන ගත්ත සුර දෙකක් මම ඉන්නේ විදේශගත වෙලා. එකක් මගේ බිරිඳට, එකක් මට. බිරිඳට ගෙන ගන්න ලොකු හේතුව තමයි එයා නිතර රැයට ඉන්නේ බය වෙනවා. අනිත් එක එයාට කවුරු හරි ළඟ ඉන්නවා වගේ තේරෙනවා. එක දේවල් තිබ්බා. ඒ කියන්නේ ගොඩක් දුරට රැය 12ට එකට දෙකට ඉන්නේ බය වෙලා නැගිටිනවා. ඊටත් වැඩිය අපි අවුරුදු එකම මාර්ග දෙකක් තිස්සේ ඉඳලා දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒකට අපි හැමදේම කරනවා. ડોක්ටර්ස්ලා වම්බුණා. හැමදේම කරා. ගොඩක් දුරට try කරා හරි ගියේ නෑ. හැබැයි මේක දාලා මාසයක් එකමාරක් ගියේ නෑ. මාසයක් එකමාරක් දෙකක් යනදී අපිට ප්‍රතිඵලයක් ආවා. මොකද මාස 3 වෙනි මාසේ මේ වෙද්දි අපිටම දාලා මාස 3 චෙක් කරද්දී wife pregnant. දෙයියන්ගේ පිටින් මාර අතරම් පින් සිද්ධ වෙනවා අයියේ. මොකද මේ එයාගේ ඊටත් වැඩි කියන්න ඕනේ. මොකද ඊට කලින් වෙච්ච දේවල් එයා රැයට ඉන්නේ බය වෙනේ ඔය ඔක්කොම ටික නැති වුණා අයියේ. අංක 1ට එරික ඔක්කොම නැති වුණාට කිසිම නරකිනයක් වෙන්නේ හොඳට නිින්ද ගියා හැමදේම වුණා. ඊට පස්සේ මාස 2-3කට පස්සේ තමයි අර විදිහට බබෙක්ව පොසිටිව් වුණේ. ඇත්තටම මටත් හිතෙනවා මට තේරෙන්නේ නැහැ මම ඔයාලට දාද්දිත් කිව්වා අයියේ මට තේරෙන්නේ නැහැ මේ වයිෆ් මේ බය වෙනවා එක්ක කවුරු හරි මොනවාරි කරලා මොනවාරි දෝෂ තියනවාද ගේ කීලිවල. ඒතකොට ඔයා කිව්වේ මම ඔයාට කිව්වෙත් අයියේ මාතාංගේ ඉසිරීති මනන් දාමු කියලා. ඔයා කිව්වා මට මල්ලි නෑ ඔයා විස්තර ටික මට එවන්න ෆොටෝ එකයි තව මොනවාද එයාගේ කේන්දර කොපියයි මම ඒ ටික බලලා ඔයා මට එවලා තිබ්බ රාජතරංගනීද කොයිද කොමරියාට දැම්මම මම දාලා ඇත්තටම ලොකු ප්‍රතිඵලයක් තියෙනවා අයියෝ ඇත්තටම පින් සිද්ධ වෙනවා මොකද අංක 1 එයා නිදාසේ නිදිනවා කරනවා එයාට දැන් කිසිම බයක් එකක් නැහැ අංක 2 මේ අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා දැන් මාස 4කට කිට්ටු වෙන්න එනවා ඉතින් ඕක ලොකුම සතුටුදායක දෙයක් මට කරන දේ හරියනවා ඉතින් මම ඇත්තටම වාට ෆීඩ්බැක් එකක් දෙන්න ඕනයි නේද වීඩියෝ එක හොඳ නැහැ මම ඒක වාට මේ ෆීඩ්බැක් එක දෙන්නේ ඇත්තටම අයියෝ පින් සිද්ධ වෙනවා ලක්ෂ ගාණක් වටිනවා ඉතින් ඇත්තටම මේක මට ඇත්තට මිනිස්සු ගැන හිතලා ඔයා ඔය දේ කරන්නේ ඒ හින්දා ඔයාට පින් සිද්ධ වෙනවා අයියෝ කරපු දෙයට මට නම් දෙයියන්ගේ පිටින් කියලා මගේ බිරිඳට මොන්දර නින්ද යනවා හැමදේම ඔය දේත් එක්ක මට ඇත්තටම මාර විතර සතුටක් තියෙනවා මම මේ වොයිස් එකක් දාන්නේ මම වැඩට යන ගමන් කාර්ය බහුලයි ටිකක් අනිවාර්යෙන් ලංකාවට ආවම මමයි බිරිඳයි දරුවයි අපි තුන් දෙනාම බලන්න එනවා අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා අපිට කරලා දුන්න මේ දෙයට ඇත්තටම ලොකු සැනසීමක් මට ලොකු ඔළුවේ බරක් නිදාස් වුණා වගේ මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක. ඒ කියන්නේ සතුට